සුබ දවසක් සියලු දෙනාටම. මං අද එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙවර සාපලි විභාගයට පෙනී සිටින දුවා දරුවොත් එක්ක. ඉතින් පුතේ සිංහල විෂය යටතේ සාහිත්‍ය ග්‍රන්ථයේ ඔබට ඇති පාඩමක් වන හානා හීය පානා අඬහැරෙන් දැනේ යන පාඩම පිළිබඳ පුංචි හැඳින්වීමක් කරන්නට තමයි මම සූදානම් වෙන්නේ. ජන කවි පිළිබඳව අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවා. මේ ජන කවි වලට දිගු ඉතිහාසයක් තියෙනවා. අනුරාධපුර යුගය දක්වා මේ ජන කවි දිව යනවා කියලා සාහිත්‍ය මූලාශ්‍ර වලින් හඳුනාගෙන තිබෙනවා. මිනිස්සුන්ගේ කාන්සිය මහන්සිය විඩාව විවිධ කර්මාන්තවලදී ඇතිවන විට එකී තත්වයන් දුරලීම සඳහා තමයි අපේ අතීත මුතුන් මිත්තෝ ජන කවි කිව්වේ. ඉතින් මේකී ජන කවිවල දිගු ඉතිහාසය පිළිබඳව සොයා බලනකොට අනුරාධපුරයේ යුගයේ ලියවුණු සංයුත්ත නිකායට කතාව වන පරමත්ත ජෝතිකාවේන පාඨයක මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. මග අසබඩ කෙතක් රකිනා සිංහල කාන්තාවක ජාති ජරා මරණාදිය පිළිබඳව සිංහල බසින් කී ගීයක් අසා සංඝ සැටනමක් රහත් වූව යනුවෙන් සඳහන් වෙනවා. එකී ප්‍රකාශය තුළින් අපට පැහැදිලි වෙනවා අනුරාධපුරය දක්වා දිව යන දිගු ඉතිහාසයක් ජන කවියට තිබෙන බව. පැල් කවි, පතල් කවි, පාරු කවි, නෙළුම් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් විවිධ ජන කවි වර්ග දක්නට ලැබෙනවා. තවද දරුනැලවිල ගී, ඊට අමතර කෝල්මුර කවි, ශාන්තිකර්ම, තොවිල්, බලිතොවිල් ආශ්‍රිත කවි වර්ගත් මේ ජන කවි වලටම තමයි අයිති වෙන්නේ. ඔබේ පාඩමේ තියෙන හානා හීය පානා අඬහැරෙන් දැනේ යන කවි විශේෂය ඔබට ජීවිතයට අවශ්‍ය උපදෙස් සමුදායක් ලබා දෙනවා. දැනුමුතුකමට කී කවි හෙවත් උපදේශාත්මක කවි වශයෙන් එම කවි හඳුන්වනවා. මෙම කවි වලින් ජීවිතයට කියා දෙන අදහස් බොහෝයි. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩි සැරෙන් දැනේ අමුතු බත් දීම අතැල්ලුමෙන් දැනේ හානා හීය පානාඬ හැරෙන් දැනේ. එසේනම් මෙම කවි පන්තිය තුලින් නැවත දවසක හමු එනතුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා.